හොඳයි යාළුවනේ අද ඔයාලා වෙනුවෙන් හොරණෑමකට නිවැරදිව ඉපියක් කපා ගන්න ආකාරය බලන්න යන්නේ. හොඳයි අපි බලමු. නිවැරදි ඉපියාවක් කපා ගැනීම සඳහා අවශ්‍ය කරන බඩු මොනවද කියලා මූලිකවම. අපිට ප්‍රධාන වශයෙන්ම තල් කොළයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඒ කැපීමට බ්ලේඩ් තලයක් අවශ්‍ය වෙනවා. එය බැඳීම සඳහා නූල් අවශ්‍ය වෙනවා. තල් කොළේ හොඟවා ගැනීම සඳහා අපිට ජලය අවශ්‍ය වෙනවා. අපි මුලින්ම තල් කොළ අවශ්‍ය ප්‍රමාණයට කෑල්ලක් කපාගෙන ජලයෙන් පොඟව ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් වෙලා තියන්න ඕනේ. දැන් මේක පොඟවගෙන තියෙන්නේ. මේකට වතුරේ විනාඩි 2ක් විතර තියාගත්තාම ඇති. අපි නමන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මෙහෙම තමයි නමා ගන්න. අපි දැන් මේ තල් කොලේ නමාගෙන ඉවරයි. අපි දැන් එය නලාවට හරියන ප්‍රමාණයට කපා ගන්න තමයි යන්නේ. මේ දෙපැත්තම සමාන වෙන්න කපා ගන්න ඕනේ. අපි කපා ගත්තට පස්සේ වෙන්න මේ වගේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. මේ වගේ හැඩයක් ආවට පස්සේ අපි ඒක ප්‍රමාණය හරිද බලන්න මේකේ තියලා බලන්න ඕනේ. කලින් කිව්ව ආකාරයට ඒකට තියලා බැලුවට පස්සේ අපි ඒක මේක දාන්න කලින් අපි මේ ආකාරයට ඒකට ගැටයක් ගහපා ගන්න ඕනේ. දැන් මේකට ගැටේ ගසලා ඉවරයි. අපි ඒකල්ලා මේකට දාගන්න ඕනේ නල්ලියට. අපි දැන් මේ නිවැරදිව ගැට ගසාගෙන අවසන්. අපි දැන් මේ ටික වැඩි අවශ්‍ය ප්‍රමාණයට සමාන්තර ගානට එන විදිහට කපා ගන්න ඕනේ. උඩ කපලා කොටස කපලා අයින් කරලා ගන්න. අපි බලමු එහෙනම් කොහොමද කපා ගන්නේ. දැන් නලාවට ඉතියා කපාගෙන අවසන්. එහෙනම් බලමු කොහොමද හඬ ගියේ.